ඔබ මේ දකින්නේ ලෝහ වර්ග 10ක් ඒවායේ ඝනත්වය අනුව වැඩිවන පිළිවෙලට පෙළගස්වා ඇති ආකාරයයි. ඒවා නම් මැග්නීසියම්, ටයිටේනියම්, සින්ක්, ටින්, අයන්, කොපර්, සිල්වර්, ලෙඩ්, මර්කරි, ගෝල්ඩ්. මෙන්න පළවෙනි ප්‍රශ්නය. ඇලුමිනියම් වලට වඩාත්ම ආසන්න ඝනත්වයක් ඇත්තේ කුමකටද? මෙන්න දෙවෙනි ප්‍රශ්නය. මින් පිත්තල වලට වඩාත්ම ආසන්න ඝනත්වයක් ඇත්තේ කුමකටද? ඝනත්වය වැඩි මොඩි එකත් එක ටයිටේනියම්. මට නම් දෙක කියලා සු. දෙක. ඔව් මේ ටයිටේනියම් සීන ඔව් ටයිටේනියම් හැබැයි වඩා හතද හින්දා ඝනත්වය වැඩි. ඔව්. හරි දැන් ටයිටේනියම් සින්ක් කියන්නේ කොහොමද බෑ ටයිටේනියම් ලම් ඇලුමිනියම් වල ළඟින් මැනේ. ඔව් ඝනත්වය ළඟින් මැනේ. ඉස්සරහම ඇලුමිනියම් වලින් හදුවා ඊට පස්සේ ටයිටේනියම් වලට මාරු iPhone සිම් එකක් කරේ. එතකොට හිතෙන්නම ටයිටේනියම් කියලා ඊළඟ එක මින් පිත්තල වලට වඩාත්ම ආසන්න ඝනත්වයක් ඇත්තේ කුමකද? තම නෑ පිත්තල නෑ සු ලෙඩ් හා රත්තරන් ඔව් නෑ මේ ඔව් මම අයිඩියාම නෑ තමද හා තඹ එතකොට හරි මේක ගමු ටයිටේනියම් දෙක දෙකයි අපි මේක ලොක් කරමු. ඔව් දෙක ස්ක්‍රීන් නම්බර් 2 ස්ක්‍රීන් නම්බර් 2 ඒක දැන්න බලන්න හරි ඒ මම මෙහි යන්න ඔව් මේ පැත්තට හා ඔයාගේ හරි තම 6 ස්ක්‍රීන් නම්බර් 6 කවුද පළවෙනි කැච් පොයින්ට් එකට යන්නේ? නංගි සු වමට පොඩ බර වෙන්න කමනේ තවන්නේ අල්ලගන්න මං හිතුවා ඒ උනට අල්ලයි කියලා. මම ඒකේ වදුවේ මේකේ ඉච්චරයි තාවනේ හොයන ගැස්ටි කොහොමද හරි. දැන් අයියාගේ අවස්ථාව. කොහොමද මේ කැච් එක? මේ වගේ කැච් එකක් නම් ලේසියෙන් මිස් කරගන්න එපා. දිගටම බලන්න සිරස කැච් පොයින්ට් YouTube channel එක subscribe කරලා තියාගන්න.